තමයි මෝඩකම්. මිත්‍යාව කියන්නේ මෝහය හැමත් මෝඩකම්. ඒ කියන්නේ අපි කවදාවත් S2කට දැකලා නැති දේවල් ඇත්තටම මේ ලෝකේ තියෙනවා කියලා හිතන එක මෝඩකම. කවදාවත් අපි හොල්මනක් ඇහැකට ඇත්තට දැකලා නැතුව අපි හොල්මන් කියලා જાතියක් මේ ලෝකේ ඉන්නවා. පෙරේතයෝ කියලා જાතියක් මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේ කියදාල්ල මිනිස්සුත් එහෙමයි. හරිද? ඇත්තම කතාව ඒක හරිද මට කියන්න? ඒ කියන්නේ ජීවිතේට පෙරේතයෙක්ව දැකලා නැත්නම් ඇත්තට S2කට අපි හිතන එක හරියද ඇත්තටම මේ ලෝකේ පෙරේතයෝ කියලා જાතියක් ඉන්නවා කියලා? නෑ. එහෙනම් මේ ලෝකේ පෙරේත වර්ග කීයක් ඉන්නවද? දන්නවනේ. මං කියලා දුන්නානේ පෙරේත වර්ග ගැන. කියලා දුන්නානේ? ඔව්. නෑ. පළවෙනි එකා කිව්වා මොකක්ද? ගෙවල පෙරේතයා. ගෙවල් ඇතුලේ ඉඳගෙන ගෙවල් වල අඳුරු අහුමුළු තියෙනවා නම් ඔයාලගේ. ඔයාලා ගෙදර නිකන් කල්පනා කරන වැඩි ලයිට් එකක් වැටෙන්නේ නැති ඉරේලියක් වැටෙන්නේ නැති අඳුරු අස්සක් මුල්ලක් තියෙනවා නම් ඔය අස්ස මුල්ලවල් වල ඉන්න පෙරේතයා ගෙවල පෙරේතයා. ගෙදර දිහා බලාගෙන සුසුම් හෙල හෙල ඉන්නවා. උඹලට මොකුත් කරදරයක් කරන්න දෙන්නේ නැහැ. හැබැයි ගෙදරට වගතුවක් නැහැ. ගේ හැමදාම අපිලි වෙලයි. ගෙදරට ගේන සල්ලි කවදාවත් ඉතුරුවක් නැහැ. ගෙදර ඉන්න ළමයින්ට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හරිද? නෑ ගෙදර ඉන්න ළමයින්ට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඌ ගෙවලෙක් හින්දා මිසක් ගෙවල පෙරේතෙ ඉන්න හින්දා නෙමෙයි ඈ. හරිද? වැරදියට හිතන්නත් එපා. ඊට පස්සේ දෙවෙනි පෙරේත වර්ගය මල පෙරේතයා. හරිද? මල පෙරේතයා. මල පෙරේතයා කියන්නේ කෑමට හරීම ගිජුයි. ගෙදර බැදුන් జాතියක් හැදුවාම කෑල්ලක් අයින් කරනවා විසි කරනවා නේද එළියට? මෙහෙම කෑල්ලක් විසි කරනවා එළියට. ඒ මොකාටද? මල පෙරේතයාට කන්න. සෙම් සොටු ආහාරයට ගනිමින් ඉන්න එක. කෙල සෙම් සොටු වගේ දේවල් ආහාරයට ගනිමින් ඉන්න පෙරේතයා ගෙවල පෙරේතයා. sorry මේ මල පෙරේතයා. හරිද? ඊට පස්සේ ඌ තමාර මේ අපි අර බැදුන් ಜಾති කාලා සොහොනක් ළඟින් යනකොට එහෙම පස්සෙන් එන්නේ. බැදපු දේවල් කාලා යනකොට. ගෙවල මේ මල පෙරේතයා. මල පෙරේතයාට පස්සේ ක්‍රිමිනල් කේස් එකේ එන්නේ ඊට පස්සේ. ඌ තමා පුතේ මල යකා. කාලා තියනවාද අපේ ගෙදර බත් එකට වැලි දානවා. අපේ ගෙදර උළු කැට හෙල්ලෙනවා ඇහෙනවා. රෑට ටැප් අරිනවා. පයිප් බාස් කෙනෙක් නේ මං හිතන්නේ. රෑට ටැප් අරින්න. හරිද? ඊට පස්සේ අපේ මේ ගේ ඇතුලේ අඩි සද්ද ඇහෙනවා. අපේ ගෙදර බඩු කියනවා කියන්නේ යකෝ බාණ්ඩ පා වෙනවා. හරිද? ඔය ඉතින් මොකද කරන්නේ? ඒකට කියන්නේ මල යකා. ඕකේ. ඌ ටිකක් දරුණු. ඌ තමාර බෝතලයකට මෙහෙම අල්ලලා මූදරිසි කරන්නේ. ඒ වගේ. ඇලඩින්ගේ පුදු බහන්න නෙමෙයි මේක ඈ. එතකොට එහෙම මල යකා. මල යකාට පස්සේ තමා පුතේ අනිත් ඔය වර්ග ටික ඉන්නේ. හරිද? මෝහිනී, රීරි යකා, කළු කුමාරයා, ඔඩ්ඩි මස්සිනා, ඇල මචං, දොල මචං, ඒ වගේ එක එක උන් ඉන්නවා. මහසෝනා, ඒ වගේ. මහසෝනා දන්නවනේ කොහොමද හැදුනේ කියලා? දන්නවනේ? මා දන්නවනේ මහසෝනා ගැන? මේක. හරිද? දන්නේ නැහැ? මහසෝනා නෙමෙයි උගේ නම මහසෝන. හරිද? මහසෝන නෙවෙයි sorry ජයසේන. මොකද්ද ඔය නම? ජයසේන. ඔව් රිටිගල ඉඳලා තියෙන්නේ. උගේ නම රිටිගල ජයසේන. රිටිගල ජයසේන කියන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ හිටපු එකෙක්. දුටුගැමුණු රජතුමාගේ සේනාව ඉඳලා තියෙනවා යෝධයෙක් ගෝටයිම්බර කියලා. අහලා තියෙනවද? ගෝටයිම්බර. මොකක්ද එයාගේ විස්තරේ? එයාට එහෙම නම දාන්නේ කොටින්ද. හරිද? ගෝට කියන්නේ කොට කියන තේරුම. ගෝටයිම්බර. සවිඳු මේ පැත්ත හොරෙන් බැලුවා. හරිද? ඒකයි මං කියන්නේ. ගෝටයිම්බර කියන්නේ කොටයි කියන එක. කොට ඇඟපත තියෙන යෝධයෙක් තමයි පුතේ ගෝටයිම්බර කියන්නේ. හරිද? එතකොට මේ ගෝටයිම්බර යෝධයාගේ බිරිඳට අර ජයසේන පොඩි වලත්ත විහිළුවක් කරලා තියෙනවා. මේකට තරහ ගියපු ගෝටයිම්බර ජයසේනත් එක්ක රිටිගල වනාන්තරයේදී සටනකට ද්වන්ද සටනකට ආරාධනා කළා උන් දෙන්න ගහගන්න. ඔය ෆයිට් එකේදී හරිද? ගෝටයිම්බරයි ජයසේනයි අතර තියෙන ෆයිට් එකේදී උඩ පැනලා පාපහරක් එල්ල කරාම කොටයිනේ. උඩ පැනලා පාපහරක් එල්ල කරාම ගෝටයිම්බර්ගේ ඇඟිල්ලේ නියපොත්තක් වැදිලා අර ජයසේනගේ බෙල්ල විසි වෙලා යනවලු ගැලවිලා. ඈතකට විසි වෙනවලු. ඊට පස්සේ අරු එතනම වැටෙනවලු හිස නැති මල කඳට අපි කියන්නේ කාවන්දේ කියලා වැටෙනවා. ඊට පස්සේ ගෝටයිම්බර් යනවලු. ඊට පස්සේ දැන් මේ අරයාගේ මස්සිනා කෙනෙක් ඉන්නවලු සෙනසුරු කියලා. හරිද? එයාගේ නම සෙනසුරු. හරිද? මේ මස්සිනා එනකොට දැන් අරයා ඉන්නවලු ජයසේන වැටිලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. බැලුවාම තාම පණ තියෙනවා වගේ. තාම
පණ තියෙනවා ඔළුව හොයාගත්තොත් හයි කරහනම් හරි. හරිද? ඒ හින්දා හැම තැනම හෙව්වලු නැල්ලු ඔළුව හොයාගන්නේ ළඟින් ගියාලු වලහෙ. පැනපු ගමන් වලහව අල්ලගෙන වලහගේ බෙල්ල කරකවලා හයි කරාලු මෙහෙම. පණ ආවා. පණ එනකොටයි දැක්කේ බෙල්ල හයි කරලා තියෙන්නේ අනිත් පැත්තට. අදරත් මනුෂ්‍ය ශරීරයක් ඇති වලසෙකුගේ හිසක් ඇති යක්ෂයෙක් විදිහට තමයි සලකන්නේ කවුද? මහසෝන. සමහර කතා ඇතුලේ මහසෝන් දේවතාවා විදිහටත් සමහර කතා ඇතුලේ මහසෝන් යක්ෂයා විදිහටත් ඉන්නවා. හරිද? මහසෝන කියන්නේ සමහර පැතිවල අදහන දේවතාවෙක්, සමහර පැතිවල යක්ෂයෙක්. හරිද? දැන් මම මේ කියපු කතා ඔක්කොම වල විශ්වාස කළානේ. තම මිත්‍යාව කියන්නේ මෝඩකම කියන්නේ. හරිද? මේ මහසෝනේ කතාව නම් ඇත්ත. ඒක ජනප්‍රවාදවල එන කතාවක්. මම දැකලා නැහැ හැබැයි. හරිද? මේව ඇත්ත කියලා විශ්වාස කරන්න එපා.